අයිබන් අද ට්‍රිලියන් ඉලෙක්ට්‍රොනික්ස් YouTube channel එකෙන් ඔයගලන්ට අලුත් ඩිවයිස් දෙකක් ගෙනල්ලා තියෙනවා. මේ ඩිවයිස් එක ඇවිල්ලා ඩිජිටල් සවුන්ඩ් කාඩ් එකක්. ඒ කියන්නේ මික්සර් එකත් එක්කමයි තියෙන්නේ. සවුන්ඩ් ගේන් ඔක්කොම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මයික් ඉන්පුට්ස් තුනක් තියෙනවා. ඉතින් ඒ වගේම මේ සවුන්ඩ් කාඩ් එක ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබුණා. පැන්තම් පවර් කියන්නේ ස්ටුඩියෝ මයික් එකේ පැන්තම් පවර් වැඩ කරන මයිකෆෝන් එකක් ගහලා කොහොමද මේක කොලිටි එක කියලා පොඩ්ඩක් වීඩියෝ එකක් කරලා දාන්නයි කියලා. ඒක නිසාමයි මම මේක ආයෙ අලුතෙන් ඔයගොල්ලන්ට පෙන්නන්නේ. මේකට වෙනම සිංගියු කියලා මයික් එකකුත් තියෙනවා. මම මේක වීඩියෝ එකකුත් ඉස්සෙල්ලා කරලා තියෙනවා. ඒකත් ඒ මයික් එක පාවිච්චි කරලා තමයි අපි අද මේ වීඩියෝ එක කරන්න යන්නේ. ඒක 48 volts phantom power පාවිච්චි වෙන ස්ටුඩියෝ මයිකෆෝන් එකක්. අපි බලමු සවුන්ඩ් කාඩ් එක සහ මේ මයිකෆෝන් එක කොහොමද මේකට කනෙක්ට් කරලා සවුන්ඩ් ක්වොලිටි කියලා. හරි, මේ සවුන්ඩ් කාඩ් එක මම ඔයගොල්ලන්ට මගේ ඉස්සෙල්ලා වීඩියෝ වලත් දාලා දෙනවා ප්‍රොෆෙෂනල් සවුන්ඩ් කාඩ් එකක් කියලා. ඉතින් මේකේ ඉන්පුට්ස් වල තියෙනවා ඔයගොල්ලන්ට ගිය පාර වීඩියෝ එකෙත් මම පෙන්නලා ඇති. මේකේ තියෙනවා මෙන්න මෙතන 48 volts XLR phantom power පාවිච්චි කරන්න පුළුවන් ඉන්ටර්ෆේස් එකක්. ඉතින් අනිත් එක සාමාන්‍යයෙන් මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට්, මූවින් කොයිල් මයික්, කන්ඩෙන්සර් මයික්, ඒ වගේම ඔඩියෝ අවුට් දෙකක් තියෙනවා. හෙඩ්ෆෝන් එකක් ගන්න පුළුවන්. කම්පැනි තියෙනවා. ඇනලොග් සිග්නල් අවුට් ගන්න පුළුවන්. ලයිව් ස්ට්‍රීම් කරන්න පුළුවන්. ඒ වගේම කම්පියුටර් එකට පාවිච්චි කරන්න පුළුවන්. OTG හරහා ෆෝන් එකකට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මේ කාඩ් එකේ පැන්තම් පවර් පාවිච්චි කරද්දී කාඩ් එක පවර් ඔන් කරාට පස්සේ මම ඔයගලන්ට ඒක වීඩියෝ එකේදී පෙන්නන්නම්. මෙතනින් පවර් මෙහෙම කාඩ් එකේ ඔන් කරගන්න පුළුවන්. ඔන් කරගත්තට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මයික්‍රොෆෝන් එක කනෙක්ට් කරලා, ඒ කියන්නේ පැන්තම් පවර් තියෙන මයික්‍රොෆෝන් එක කනෙක්ට් කරලා මෙන්න මෙතන 48 volts on off කියලා තියෙනවා. ඕගොල්ලන්ට මම ලං කරලා මේක පෙන්නන්න. මෙන්න මේ බටන් එක මෙහෙම එකපාරක් ඔබාගෙන හිටියාම මේක බ්ලින්ක් වෙන්න ගන්නවා. ඒ කියන්නේ ඔයාලගේ මයික්‍රොෆෝන් එකට පැන්තම් පවර් අවුට් වෙනවා. එතකොට තමයි මේ මයික්‍රොෆෝන් එක වැඩ කරන්න ගන්නේ. හරි, මේක තමයි මේ සවුන්ඩ් කාඩ් එක ගැන නම් ඉස්සෙල්ලත් මම විස්තර කරලා කියලා තියෙනවා. ඒකෙන් බලන්න පුළුවන්. අපි බලමු මයික්‍රොෆෝන් එක කොහොමද මේකට කනෙක්ට් කරලා ගේන් එක සහ ක්වොලිටි එක කොහොමද කියලා. හොඳයි, මේ වගේ බොක්ස් එක තමයි මේ ස්ටුඩියෝ මයික්‍රොෆෝන් එක ඉන්නේ. මේක ටිකක් ලොකු පෙට්ටියක්. මේකේ තියෙනවා නොයිස් කැන්සලින් ෆිල්ටර් එක තියෙනවා, පොප් ෆිල්ටර් එක. එතකොට ස්ටෑන්ඩ් සෙට් එක, ඒකට කේබල් එක වයර් ටයි කරන්න ඒ සෙට් එක ඇවිල්ලා තියෙනවා. හරි, අපි බොක්ස් එක ඕපන් කරලා බලමු කොහොමද මේකේ තියෙන්නේ කියලා. බොක්ස් එක ඕපන් කරපු හැටිය මේකේ මැනුවල් එක තියෙනවා. මයික් එකේ ගේන් එක, ලෙවල් එක, කනෙක්ෂන් කොහොමද කනෙක්ට් කරගන්නේ කියලා. ඒ වගේම මේකේ පොප් ෆිල්ටර් එක තියෙනවා. මේක ඔයගොල්ලන්ට ස්ටෑන්ඩ් එකෙන් හයි කරගන්නත් පුළුවන්. මම නම් දැන් මේක හයි කරන්නේ නැහැ. මම මේක ඔයගොල්ලන්ට මේක ෆිට කරපු පින්තූරයක් මේකේ දාන්න හයි කරගන්න විදිය. පැත්තකින් තියාගමු. මෙන්න මේක තමයි මේකට එන සිංයෝ කියන මයික්‍රොෆෝන් එක. මේකේ තියෙන XLR jack එකක්. ඉතින් ඩස්ට් කැප් එක එනවා. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ ස්ටෑන්ඩ් සෙට් එක කොහොම තියෙනවා. මේක තමයි කේබල් එක. මේක එක පැත්තක් මේකට කනෙක්ට් කරන්න තියෙන්නේ. අනිත් පැත්ත ඔයගොල්ලන්ගේ සවුන්ඩ් කාඩ් එකේ ඉන්න එකට දෙන්න තියෙන්නේ. ඉතින් මේකේ තියෙනවා අනිත් ස්ටෑන්ඩ් සෙට් එක ඔක්කොම මේක හයි කරගන්න. ඇත්තටම මාර ක්ලියර් මේක. වටපිටාවේ නොයිස් මුකුත් එන්නේ නැහැ. හරි, අපි බලමු මේක කනෙක්ට් කරලා කොහොමද ගේන් එක සහ සින්දුවක් කියලා කොහොමද ක්වොලිටි එක කියලා. හොඳයි, මේ විදිහට සවුන්ඩ් කාඩ් එක අපි අරගන්නවා. ඊට පස්සේ මේ කේබල් එක ඔයගලන්ට මේක වයර් ටයි එකෙන් ගලවගෙන එක පැත්තක් මෙන්න මේ මයික් එකේ මේක හරියටම කට් එකක් තියෙනවා. ඒ කට් එකට කනෙක්ට් කරගන්න. අනිත් කේබල් එකේ කෙරවල සවුන්ඩ් කාඩ් එකේ මෙතනට කනෙක්ට් කරගන්න. මතක තියාගන්න මේවා හැම දෙයක්ම මේ සවුන්ඩ් කාඩ් වල ජැක් කනෙක්ට් කරද්දී අනිවාර්යෙන් පවර් ඕෆ් කරලා තියාගන්න සවුන්ඩ් කාඩ් එකේ. ඒක සවුන්ඩ් කාඩ් එකේ පැවැත්මට ඇත්තටම හොඳයි. මේ විදිහට හොඳට ටයිඩ් එකට වදිනවා. ඊට පස්සේ ආයි මේක මම කම්පියුටර් එකට පාවිච්චි කරන්න OTG එක කනෙක්ට් කරගන්නවා. ඒක අනිත් පැත්ත USB කම්පියුටර් එකට කනෙක්ට් කරන්න තියෙන්නේ. ඒ වගේම මට අහන්න මම මේකෙන් ඔඩියෝ එක ඇහෙන්න හින්දා මම මේක ඉයර්ෆෝන් මෙන්න මේ අවුට්පුට් එකට මගේ හෙඩ්සෙට් එකක් කනෙක්ට් කරගන්නවා වෙනම. හරි, මේ ටික තමයි එන්නේ. අපි බලමු ඔන් කරලා මේකෙන් කොහොමද සින්දුවක් රෙකෝඩ් කරලා සහ මේක ගේන් එක කොහොමද කියලා. මයික් එක නම්
ටිකක් බරයි සාමාන්‍යයෙන් ග්‍රෑම් 500ක් විතර වගේ බර තියෙනවා මයික් එක. හරි අපි බලමු ඔඩියෝ එකක් රෙකෝඩ් කරලා කොහොමද මේකේ රෙකෝඩින් වෙන්නේ කියලා. හරි මම සවුන්ඩ් කාඩ් එකේ පවර් ඔන් කරගන්නවා. එතකොට ඔයගොල්ලන්ගේ කම්පියුටර් එකට අනිත් පැත්ත මේක කනෙක්ට් කරගන්න පුළුවන් USB හරහා. USB හරහා මේක කනෙක්ට් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ගේ කම්පියුටර් එකේ තියෙන Bluetooth හරහා මේ සවුන්ඩ් කාඩ් එක කනෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම USB හරහා මේක කනෙක්ට් කරගන්න පුළුවන්. මම ඉස්සෙල්ලා වීඩියෝ එකේ මේක Audacity වලට කොහොමද කනෙක්ට් කරන්න කියලා දාලා තියෙනවා. මේක බැලුවේ නැත්නම් මේ වීඩියෝ එකත් බලන්න. මේකේ මම දැන් ඔයගොල්ලන්ට කම්පියුටර් එකේ ඉන්ටර්ෆේස් එකෙන් පෙන්නන්නම් කොහොමද එතන කනෙක්ට් වෙලා තියෙන්නේ කියලා සවුන්ඩ් කාඩ් එක. හරි සවුන්ඩ් කාඩ් එක ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ සවුන්ඩ් කාඩ් එකේ පවර් ඔන් කරලා ඉස්සෙල්ලාම USB කේබල් එක ප්ලග් කරගන්න ඉස්සෙල්ලා ඔයගොල්ලන්ගේ Bluetooth හරහා ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ කම්පියුටර් එකේ Bluetooth settings වලට ගිහිල්ලා add කරගන්න සවුන්ඩ් කාඩ් එක. ඒක සාමාන්‍යයෙන් Bluetooth වලින් මොනවා හරි audio device එකක් add කරගන්න විදිහට තමයි කනෙක්ට් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන connected කියලා පෙන්නනවා. සවුන්ඩ් කාඩ් එක කනෙක්ට් වෙලා කියලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඔයගොල්ලන්ගේ USB කේබල් එක කනෙක්ට් කරපුවාම මෙන්න මෙතන තියෙන audio icon එක ගාව ඔයගොල්ලන්ගේ main audio එක කම්පියුටර් එකේ audio එක වෙනුවට මෙන්න මෙහෙම headphone SX91 stereo කියලා සවුන්ඩ් කාඩ් එක කනෙක්ට් වෙනවා. ඔය දෙක තමයි ප්‍රධානම දෙක මේක ඉන්ස්ටෝල් කරගන්න තියෙන. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ Audacity වලට ගිහිල්ලා ඒකේ තියෙන settings දෙක හදාගන්න විතරයි තියෙන්නේ. මම පෙන්නන්නම් ඒක කොහොමද හදාගන්නේ කියලා. හරි Audacity වල තියෙන settings හදාගන්න මෙන්න මෙතන තියෙන audio setup කියන එකට ගිහිල්ලා මෙතන playback device එක මෙන්න මේ Microsoft Sound MPP හරි ඔයගොල්ලන්ගේ උතන පෙන්නන්න ගන්නවා sound speakers මෙන්න මේ වගේ set එකක්. මගේ නම් මේක ගොඩක් ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා මේකට තමයි මම දාගෙන තියෙන්නේ. මේකට දැම්මත් වැඩ කරනවා. ඒක playback එක. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඇහෙන්න ඕන එක recording channel එකේදී මේ recording device එකේදී දාගන්න මෙන්න මේ headset microphone SX91 කියන එකට. ඒකෙන් තමයි sound card එකේ settings ටික හදලා තියෙන්නේ. ඔය දෙක තමයි mainම settings දෙක. දැන් අපි බලමු කොහොමද සින්දුවක් record කරන්න කියලා. මම මේකට දාගන්නවා YouTube එකෙන් අරගෙන audio එකක් මම පෙන්නන්නම් ඒක දාන්න හැටි. හරි මම මේකට පාවිච්චි කරන්නේ YouTube එකෙන් ගන්නවා සිතට දැනෙන මේ ලතැවුල් කියන කැරෝකි එක. අපි බලමු ඒක ප්ලේ කරලා කොහොමද මේකේ සින්දුව රෙකෝඩ් කරන්න කියලා. දැන් අපි පාවිච්චි කරන්නේ XLR Phantom Power තියෙන ස්ටුඩියෝ මයික්‍රොෆෝන් එක. ඉතින් වටපිට ශබ්ද මුකුත්ම මේකට ගේන් වෙන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ. ඕගොල්ලන්ට බලන්න පුළුවන් සවුන්ඩ් ක්වොලිටි එක කොහොමද කියලා. හරි අපි රෙකෝඩින් එක කරමු බලන්න. සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ඔබේ නමින් ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන් සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ඔබේ නමින් ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන් අද ඔබ නැති බිම තනිවී සිත දවනා
අඳුරු හැඟුම් විඳගන්නම් කවදා හෝ ඔබ හිමි වේ නම් සිතට දැනෙන මේ රසවුල් ඉවසන්නම් ඔබේ නමින් ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන් තනි අහනක වැතිරී රැය නොනිදා නැගෙන සුසුම් විඳගන්නම් කවදා හෝ ඔබ ළඟේ නම් සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ඔබේ නමින් ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන් සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ඔබේ නමින් ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන් හොඳයි ඉතින් ඔය විදිහට තමයි මේ සවුන්ඩ් කාඩ් එක ඉන්ස්ටෝල් කරගන්න සහ මේ ක්වොලිටි එකෙන් තමයි ඔයගොල්ලන්ට මේ සින්දුවක් රෙකෝඩ් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හරිම ක්වොලිටි එකක් තියෙනවා. හොඳටම සින්දුවක් අවුට් කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ ඔඩියෝ එක අහපුවාම තේරෙයි කොහොමද මේකේ ක්වොලිටි එක කියලා. ඒ වගේම ඉතින් මේ මයික් එකයි සවුන්ඩ් කාඩ් එකයි ඔගොල්ලන්ට අපෙන් ඔන්ලයින් ඕඩර් කරගන්නත් පුළුවන්. තව මොනවා හරි ඔගොල්ලන්ට මේ සවුන්ඩ් කාඩ් එක මයික් එක ගැන දැනගන්න දෙයක් තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම ඒකට ඉක්මනින්ම පිළිතුරු සපයන්නම්. ඒ වගේම මේ සවුන්ඩ් කාඩ් එකයි මයික් එකයි මිලගන්න අපේ ට්‍රිලියන් ඉලෙක්ට්‍රොනික් Facebook page එකේ මම දාලා තියෙනවා. නැත්නම් මම මේ වීඩියෝ එක අවසානයේ අපේ ටෙලිෆෝන් නම්බර්ස් දාලා තියෙනවා. ඒකට WhatsApp කරලා ඔයගොල්ලන්ට මිල ගණන් දැනගන්නත් පුළුවන්. ඒ වගේම මේක COD ක්‍රමයට ඔයගොල්ලන්ට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. හොඳයි එහෙනම් නැවත හමුවෙමු අලුත් වීඩියෝ එකක් සමග. ගිහින් එන්න සුබ දවසක්.